සුබ දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සාර්ථක ඔයාගේ ෆෝන් එකෙන්ම මුදල් උපයන්න පුළුවන් විදිහට, ඒ වගේම ඔයාට තවත් පොඩි මුදලක් විශාල මුදලක් දක්වා අප් කරනවා පෙන්නපු විදිහටම මෙගාපාරි account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙද්දි මෙන්න මේ වගේ සයිට්ස් වලින් මම මුදල් උපයලා ඔයාලට පෙන්නලා තියෙනවා. ඊටමත් පොඩි මුදලකින් ලක්ෂ ගණන් මුදල් මම ඔයාලට මුදල් හොයලා ඒවා විත්ඩ්‍රෝ කරලා පෙන්නනවා. ඉතින් වෙන කිසිම කෙනෙක් එහෙම කරලා පෙන්නන්නේ නැහැ. ඉතින් මගේ channel එකේ මේ විදිහට වීඩියෝස් තියෙනවා. ඒවගේ මගේ කලින් චැනල එක තමයි හැම වීඩියෝකම වීඩියෝ 35කට අඩ ප්‍රමාණයක් මම දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝස් ටික මම ඔයාලට ආයෙත් දාලා මගේ Telegram එකට ඔයාලට Telegram එකට එකතු වෙන්න පුළුවන්. මම දාලා තියන්න මගේ channel එකට එන්න. ඒ කියන්නේ home page channel එකේ logo එක click කරලා ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඒකේ එකතු වෙලා ඉන්න. ඉතින් මේ විදිහට ඔයාලට earn කරන්න පුළුවන්. ඔයා මොන වගේ කෙනෙක් වුණත් ඔයාලට සාර්ථකව මුදල් උපයන්න පුළුවන්. game play කරලා ප්‍රධාන වශයෙන්ම මේ මෙගා පාටිකින් earn කරන්න පුළුවන්. ඉතින් සමහර අය 1xbet melbet මෙගා පාටි මෙන්න මේ වගේ ඒ කියන්නේ triple 8 මෙන්න මේ වගේ games සයිට් වලත් earn කරනවා. ඉතින් සමහර අයට ඒ වගේ සයිට්ස් හරියන්නේ නැහැ. නමුත් මම ඔයාලට මේ විදිහට වීඩියෝස් දාලා තියෙනවා. ඒ වගේ කොහොමද හරියටම account හදාගන්නේ කියලා. මුලින්ම account එක හරියට හදාගත්තොත් තමයි අපිට ඒ වගේ win කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඒ වගේ earn කරන්න බැරි වුණා නම් මම කියපු විදිහට account හදාගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේ මෙගා පාරේකට එන්න පුළුවන්. ඉතින් මේකටත් ඔයා දාන මුදලක් දාලා වාගෙමුත් ඒකෙමුත් වැඩි මුදලක් earn කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අලුත්ම update එකට අනුව නිවැරදිව මේකේ account එකක් හදාගෙන මුදල් උපයන්නේ කියලා. ඉතින් A to Z ඔයාලට මේ වීඩියෝ එකෙන් හැම දෙයක්ම දැනගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මේකට එන්න අවශ්‍ය link එක මම දාලා තියෙනවා comment එකේ. ඒ කියන්නේ ඔයාලට comment එකේ වගේ මගේ Telegram එකකට join වෙන්න පුළුවන් විදිහ මම කිව්වනේ. channel එකේ home page channel එකේ description එකේ තියෙන්නේ. පහළ logo එක click කරලා මගේ channel එක ඇතුළට යන්න. ඒකේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ link එක. ඒ කියන්නේ Telegram එකේ. ඉතින් අනිත් site වලටත් අදාළ link මම පිළිවෙලට ඒක දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න කියන්නේ ප්‍රධාන වශයෙන්ම සමහර අය ඒ වගේ හරියට account හදාගන්න නැහැ නේ. ඒ කියන්නේ හරියම site එකට යන්නේ. මේ වගේම interface එක තියෙන fake site බොරු site තියෙනවා. අන්න ඒ වගේ account හදාගත්තොත් එහෙම ඔයාලට ඒ වගේම earn කරන්න බෑ, withdraw කරන්නත් බෑ. සමහර අය Google එකේ search කරලා එහෙම යන්නේ. ඉතින් මේ link එක සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම වැඩ කරේ නැත්නම් විතරක් ඔයා Google එකට ගිහිල්ලා මෙන්න මේ වගේ සර්ච් කරගන්න මෙගා පාරි කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකට යන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ හෝම් පේජ් එකට යන්න පුළුවන්. මෙතන රෙජිස්ට්‍රේෂන් බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි බලා ගන්න පුළුවන්. ඉන්නේ මේකේ account එකක් හදන්න පුළුවන්. ඔයාගේ ෆෝන් නම්බර් එකකින් එහෙම නැත්නම් ඔයාගේ ඊමේල් එකකින්. ඉතින් මේ විදිහට ඔයාලට මේ සයිට් එකේ හරි මොනවාරි සයිට් එකේ accounts තියෙනවා නම් ඒත් මම කියන්නේ ඒ accounts වල මුදල් තියෙනවා නම් withdraw කරගන්න. මොකද මේ මුදල් ටික ඔයාලට නැතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේ කියන විදිහට ඊමේල් එකකින් අලුත් එකකින් එහෙම නැත්නම් අලුත් ෆෝන් නම්බර් එකකින් ඔයාලට අලුත් account එකක් හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හරි. මෙතන ෆෝන් කියන එක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා මෙතන send SMS කියන එක ක්ලික් කරාම ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඔයා මෙතන ටයිප් කරන්න තැනක් පෙන්නනවා. ඒක මෙතන ටයිප් කරගෙන මෙතනින් LKR ශ්‍රී ලංකා රුපී කියන එක දාගෙන පහළට එන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ප්‍රොමෝ කෝඩ් එකක් ගහන්න වෙනවා. ඉතින් මෙතන ඔයාලට ගහන්න අවශ්‍ය ප්‍රොමෝ කෝඩ් එක මම මේ සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ විදිහටම ප්‍රොමෝ කෝඩ් එක දාන්න. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක දාන එකේ වාසිය තමයි වාසි ප්‍රධාන වශයෙන්ම 4ක් තියෙනවා. ඊට කලින් තවත් දෙයක් කියනවා. ඔයා මේ මෙගා පාරිකේ විතරක් නෙවෙයි. වෙන melbet triple 8 මේ වගේ ඕනම සයිට් එකේ account හදාගෙන යද්දී සමහර විට ප්‍රධාන ගොඩක් අය කරන්නේ YouTube එකේ වීඩියෝ එක බලලා ඒ channel එකේ කියන විදිහේ ප්‍රොමෝ කෝඩ් එක ගන්න. ඒ කියන්නේ එයාලා කියන්නේ ගොඩක් වෙලාවට ඒ channel එකේ නම තමයි ගහන්න කියන්නේ. එහෙම නැත්නම් ඒ channel එකේ නමේ කොටසක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ඒ channel එක කරන කෙනාගේ නම මොනවා හරි අංක ටිකක් ගහලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රොමෝ කෝඩ් එකක් ගහලා හරි ප්‍රොමෝ කෝඩ් එකක් නැතුව නම් ඔයා account හැදුවේ ඔයාගේ account මේ ප්‍රධාන වශයෙන්ම loss වෙනවා. ඉතින් එහෙම හදපු හැමෝගේම account loss වෙනවා. ඉතින් එහෙම කරගන්න නැතුව මම earn කරලා පෙන්නලා තියෙන මේ වෙද්දි මම live earn කරලා පෙන්නලා ඒවා withdraw කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වගේ වාට earn කරන්න අවශ්‍ය නම් මේ official code එක ගහන්න. මේ official code එක ගන්න මේ පෙන්නන විදිහේ screenshot එකක් ගහගන්න. දැන් මම අනිත් account හදද්දි ඒවටත් මේ codes ම දාන්න. මේ වගේ ඔයාලට 90-93ත් අතර winning chance වලට register කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නවනේ. ඒ වගේ මට winning chance හම්බෙන විදිහේ games වල වෙන විදිහකින් account හැදුවොත් එහෙම winning chance හම්බෙන්නේ නැහැ. ඉතින් මේකෙන් හම්බෙන තරම් කොහෙන්වත් winning chance හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව ඔයාලට deposit 100-200ක් දක්වා deposit හම්බෙනවා. ඔයා හිතනවා මේකට දානවා රුපියල් 10000ක්. එතකොට ඔයාලට රුපියල් 30000ක deposit එකක් හම්බෙනවා. ඉතින් සමහර විට මේක 100ට ෆීයක් වුණොත් එහෙම 10000ක් දැම්මොත් 20000ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා වෙන විදිහකින් account හැදුවොත් ඔයාලට මුලින්ම 100ට ෆීක deposit එකක් හම්බෙනවා. එච්චරයි, වෙන මොකුත් හම්බෙන්නේ නැහැ. නමුත් මේක ඉස්සරහට දෙකටම මේ benefit ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම earn කරලා පෙන්නපු games වල free signal ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම දිනන ඒවා ටික ඔයාලට දෙනවා. ඔයාලට ඒ ටික නිකන් දෙන්නේ. ඔයාලට ඒ ටිකම දාලා ඔයාලට මම වගේම earn කරන්න පුළුවන්. ඒ වගේ group එකක් ඉස්සරහට generate වෙනවා, ඉස්සරහට හදනවා. ඉතින් ඒකට ඔයාලට join වෙන්න පුළුවන්. මේ විදිහේ promo code දාලා account හදන අයට විතරයි. ඒ වගේ මේ වගේ account හදද්දී account deposit කරද්දී withdraw කරද්දී ගොඩක් අයට ප්‍රශ්න. ඒ කියන්නේ account හදද්දී සමහරවිට ප්‍රශ්න account එක ඉස්සරහට හදාගෙන යන්න බෑ. ඒ වගේම deposit කරද්දී
වගේ බැංකුවේ මුදල් කැපෙනවා නමුත් ඔයාගේ account එක මුදල් වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකෙන් earn කරලත් withdraw කරන්න යද්දි withdraw reject වෙනවා. withdraw කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න සමහරුන්ට එනවා. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ මේ official code එක ගහලා ඔයා earn කරන් මුදල් උපයන්න පටන් ගන්න. මේක official register කරලා තියෙන code එකක්. ඉතින් මේක ඔයාලට ගහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතන email address එකක් ගහන්න. ඊට පස්සේ ඉතින් ගහන එක හොඳයි. ඔයාලා තියෙන use කරන email එකක් ගහන්න. password එකක් දාන්න. ඊට පස්සේ මෙතන ඔයාලට මම කියවනේ deposit bonus එකක් හම්බ වෙනවා කියලා. promo code එක ගහපුවම ඒකත් ගහලා මෙතන register click කරන්න. ඉතින් එහෙම නැත්නම් ඔයා මෙතන email එකෙන් හදන්න පුළුවන්. ඔයාලා use කරන email එකකින් අලුත් එකකින් හරි කමන්නේ. ඒ කියන්නේ ඔයාගේ phone එකේ තියෙන එකකින් කලින් account හදපු නැති එකකින් මෙතන ඔයා email එක ගහලා next click කරන්න. ඊට පස්සේ මෙතන ඔයා රට දාන්න. මෙතන phone number එක දාලා next click කරන්න. ඊට පස්සේ මෙතනින් පහළට ඇවිල්ලා ඊට පස්සේ ඊළඟ එකේ ඔයාලට මෙතන LKR ශ්‍රී ලංකා රුපී කියලා දාන්න ඕනේ. මෙතන password එකක් දාන්න. මේ අතුර ක්ලික් කරාම password එකක් පෙන්නනවා. simple letters, capital letters, number, symbol මෙන්න මේ ඔක්කොම මෙතන පෙන්නනවා. කොහොමද password එක වැටෙන්න ඕනේ කියලා. ඒ විදිහෙන් password එක මෙතන දාන්න. ඊට පස්සේ වෙන විදිහේ ඒවා ඇඩ් කරන්න එපා. එතකොට එහෙම password පෙන්නන්න මේ හැ ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් password එක. promo code එක මම කිව්වනේ දාන්න ඕනේ ඒක. මේ ෆයිල් එකේ තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් හරියට ගන්න. ඊට පස්සේ මෙතන බෝනස් එකත් enable කරගෙන රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි. දැන් මේ වගේ කැප්චර් එකක් වෙන්නයි. ඉතින් මේ බෝලේ මෙන්න මේක ඇතුළට දාන්න ඕනේ. මේ ඊතලේ මෙහෙට දාලා එතකොට ඔයාලට මේ වගේ ඒක සක්සස් කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඔයාලට මේක ක්ලෝස් කරගන්න පුළුවන්. මෙතනින් ක්ලෝස් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ page එකක් වෙනවා. ඉතින් මේකෙත් ඩිපොසිට් පේජ් එකට මුලින්ම යවන්නේ. මුලින්ම අපි ඩිපොසිට් කරලා ඉන්න ඕනේ. මෙන්න මේක ක්ලෝස් කරගන්න. දැන් මේක කියන්නේ ඩිපොසිට් මෙතඩ් එක තමයි ඔයාලට මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඩිපොසිට් මෙතඩ් වලට වෙන විදිහකින් යන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්වන්න. මුලින්ම ඩිපොසිට් මෙතඩ් එක පෙන්වන්න. ඔයාලට පුළුවන් IP එක ප්‍රධාන වශයෙන් ඔයාගේ ෆෝන් එකට IP app එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ බැංක් account එක මේකට link කරගන්න. ඊට පස්සේ කියන්නේ account එක හදාගෙන ඊට පස්සේ ඔයාලට ඩිපොසිට් එක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. මේ ටික පෙන්නලා. දැන් ඔයාලට තවත් ක්‍රම තියෙනවනේ. මේ ලංකාවේ බැංකුව තියෙන ඉතින් මේවා ක්ලික් කරාම payment details පෙන්වන්නේ. මේකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Binance app එකකින් උනත් මේ USDT මේ වගේ මොනවා ඔයාලට ඩිපොසිට් කරන්න පුළුවන්. මේ ලංකාවේ අනිත් බැංකු ටික තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය මෙතඩ් එක ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට IP එනවා. IP එක උඩ කරලා ඔයාලට මම පෙන්නන මේ අනිකුත් බැංක් එකවල ඒ කියන්නේ ක්‍රිප්ටෝ වලින් කරන්න පුළුවන් ඔයාගේ Binance එකකින් වගේ. ඉතින් ඔයාලට අවශ්‍ය කොට ක්ලික් කරන්න. දැන් මම IP එක උඩ තමයි ක්ලික් කරේ. ඊට පස්සේ විනාඩි 10ක් ඇතුළත මේ ඩීටේල්ස් ටික ෆිල් කරන්න ඕනි. ඉතින් මුලින්ම මෙන්න මෙතන තියෙන එක කොපි කරගන්න. මුලින්ම IP account එක හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන IP number කියලා මේක කොපි කරගෙන මේ app එකට ගිහලා මේකට තමයි ඔයා ඩිපොසිට් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට සේව් කරන්න ෆයිල් එකක් හම්බ වෙනවනේ. පේමන්ට් එක කරා කියලා පෙන්නන්න. ඒක සේව් කරගෙන ඔයා ඉක්මනින් මේ වෙන්න විනාඩි 10ක් යන කලින් මේ දේ කරන්න විනාඩි 3-4ක් යන්නේ. ඊට පස්සේ මෙතන ඔයා ඩිපොසිට් කරපු ගාණ රුපියල් 10 5000 10000 ඔයා ඩිපොසිට් කරපු ගාණ දාන්න. ඉතින් ඊට පස්සේ account number එක මෙතන දාන්න. ඒ කියන්නේ ඔයාගේ account number එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ මෙන්න මේ හරිය තියෙන මේ account එක මේ number එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ඒ සේව් කරගත්ත ෆයිල් එක මෙතෙන් ඇඩ් කරගන්න. ඔයාගේ name එක, ඒ කියන්නේ ඔයාගේ app එක හදපු name එක දාන්න. ඊට පස්සේ මෙතන transaction ID කියන ඔයාගේ flip එකේ තියෙන ID එකක් ඒක දාගන්න මෙතන. ඉතින් ඊට පස්සේ මෙතන confirm කරනවා. ඉතින් මෙතන account number එකට ඔයාගේ phone number එකක් දාන්න. ඒක දාලා පාඩ කරන්න පුළුවන්. ඉතින් ඔයා පොඩ්ඩක් බලන්න මෙතන කොහොමද හරියට මේ IP එකෙන් කරන්න කියලා මම ගොඩක් වෙලා ක්‍රිප්ටෝ ලින්ක් කරන්නේ. ඊට පස්සේ ඔයාලා පුළුවන් කන්ෆර්ම් කරගන්න. ටික වෙලාවක ඔයාලා ඩිපොසිට් එක ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා විත්ඩ්‍රෝ කරද්දිත් එහෙමයි. මේ ඔයාලට දැන් මෙතන ඩිපොසිට් එකනේ මේ විත්ඩ්‍රෝ ටැබ් එක. විත්ඩ්‍රෝ ටැබ් එකට ආවම ඔයාලට අවශ්‍ය එක දැන් මේ IP එකෙන් නම් ඩිපොසිට් කරේ IP එකෙන්ම ඔයාලට විත්ඩ්‍රෝ කරන්න වෙනවා. දැන් IP උඩ ක්ලික් කරාම මෙතන ඔයාලට ඩිපොසිට් කරන විත්ඩ්‍රෝ කරන්න අවශ්‍ය ගාණ දානවා. ඊට පස්සේ ඔයාගේ account number එක right. ඉතින් කලිමුත් account number එක කියන්නේ ඔයා account එක හදපු IP එක හදපු phone number එක. හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන account number කියන්නේ ඔයාගේ account මෙන්න මේ ID අංක නෙවෙයි ඔයාගේ කියන්නේ මෙගාපාරිගේ account number එක නෙවෙයි ඔයාගේ IP account number එක තමයි. ඒ කියන්නේ ඔයාගේ phone number එක තමයි මෙතෙන්ද දාන්න ඕනේ. ඊට පස්සේ යටින් නම දාන්න. ඉතින් ඒක තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් පැහැදිලිව. මෙතන account number කියන්නේ ඔයාගේ හරියටම දාන්න ඔයාගේ IP එකට ගිහලා ඒකේ profile එකේ fitting වලින් profile එකට ගිහලා බලන්න ඔයාගේ account එක හදපු phone number එක මෙතන දාන්න. ඊට පස්සේ මේ නම ඒකේ තියෙන විදිහටම දාලා confirm කරලා ඔයාලට withdraw එකක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් home page එකට ඇවිල්ලා මේකක් තියෙන මේ profile icon එක මේක click කරපුවාම මේකෙත් පහළට ඇවිල්ලා මෙතන personal profile කියලා තියෙනවනේ. මෙන්න මේක උඩ click කරගන්න. ඒක click කරලා මෙතනින් පහළට ඇවිල්ලා edit එකට යන්න.
දැන් මේ ඩීටේල්ස් ටික ඔයාලට එඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන account number එකක් පෙන්නනවනේ. මේ account number එකයි ඔයාගේ password එකයි කොයි වෙලාවකවත් අමතක කරගන්න එපා. screenshot එකක් ගහලා තියාගන්න. ඉතින් password එක හොඳට මතක තියාගෙන ලියාගන්න. ඉතින් මේක තමයි account එක log වෙන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාගේ phone number එක link කරන්න. phone number එක දාපුවම phone එකට code එකක් යනවා. ඒ code එක කියන්නේ අංක 6ක code එකක් එයි. ඒක ගහලා ඔයාලට ඒක add කරන්න පුළුවන්. email එකත් මේ යටින් ඒ විදිහටම add කරගන්න. ඔයාගේ last name එකයි first name එකයි birthday එකයි මෙන්න මේ calendar එක click කරලා දාලා ඉපදිච්ච නගරය මෙතනින් type කරගෙන පහළට එන්න. ඊට පස්සේ මෙතන document number එක විදිහට identity card එකේ number එක දීලා ඒක නිකුත් කරපු දාස තියෙනවා ID card එකේ කොලේ ඕනම තැනක ඇති. ඒකෙන් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ address එක දීලා save click කරන්න. දැන් ආයෙත් කලින් හිටපු page එකට එන එකනේ අර මේ profile එකනේ click කළා. ඉතින් මේ මෙතනින් deposit එකට යන්න පුළුවන්. මෙන්න මෙතනින් මේක deposit ඔයාගේ home page එකට උනත් ගිහලා මෙන්න යටත් තියෙන deposit කරන තැන. ඉතින් withdraw කරන්න ඕන මෙන්න මෙතනින් යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ games මම ඔයාලට පෙන්නන්න. මේ යටම ඔයාලට පෙන්නන්න. මේ යටම casino කියලා තියෙනවා. මෙන්න මේ තියෙන මේක උඩ එකපාරක් click කරන්න. ඒක click කරාම ඔයාලට මෙන්න මේ වගේ casino කියලා තව එකක් පෙන්නයි. මේ වගේ game තියෙන්නේ. මෙන්න මේ crash game එක අර flight එකක් උඩ යන්නේ, plane එකක් උඩ යන්නේ. උඩ යන දුරාණු වලට මුදල් හොයන්න පුළුවන්, කල්ලි හොයන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන්නේ. crash කියලා search කරන්න. casino කියන එකෙත් ඒ වගේ game එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඒක click කරලා මෙන්න මෙතන search කියන එක උඩ click කරලා ඔයාලට search කරන්න පුළුවන්. මේ avatrix කියන්නේ ඒ වගේ එකක්. aviator කියලා. මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ game එක. aviator කියලා ඔයාලට මෙන්න මේ search කරන තැන search කරන්න. ඔයාගේ තිබ්බේ නැත්තම් විතරක්. ඉතින් ඒක උඩ click කරාම ඔයාලට මෙන්න මේ වගේ game එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙතන ඔයා මුලින්ම කරන්න ඕනේ මේ මම පෙන්නන්න මොකද වෙන්නේ කියලා මේ flight එක යන්න පටන් ගන්නවා. ඒක යන්න පටන් ගද්දි මෙතන 1 2 3 4 5 6 කියලා count වෙනවා. මේක 18 2000ට යන අවස්ථාවක් තියෙනවා. ඒකෙම පිපිරෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔයා හිතනවා මේකට දාන්න රුපියල් 1000ක්. රුපියල් 1000ක් දාලා මේක දෙකට යනකම් ඉඳලා අයින් වෙනවා. අයින් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දෙකෙන් තුනෙන් අයින් වෙන්න කියලා. 15000 යන අවස්ථාවක් තියෙනවා. හැම වෙලේම යන්නේ. ඉතින් දෙකෙන් අයින් වුණොත් එහෙනම් 10000ක් වෙනවා. තුනෙන් අයින් වුණොත් 3000ක් වෙනවා. දැන් මම ඔයාලට එකක් දාලා පෙන්නන්නම්කෝ. මෙතන අවශ්‍ය මුදල් ගාණ දාන්න මෙතන. ඔයාගේ account එකේ රුපියල් 10000ක් තියෙනවා. මේකට 500000ක් වගේ දාන්න. 5000 එකට දාන්න එපා. ලොෆ් එකක් ගියොත් කාවා කරගන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙතන amount එකක් දාන්න. දැන් මම ඔය ඩොලර් 10ක් දැන් මේක රුපියල් 3000ක් වගේ දාලා මේක ක්ලික් කරාම මේක යන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දැන් ඔයාලට පේනවා 1.92. ඒ කියන්නේ ඒ ඩොලර් 10 19ක් වෙලා තියෙන. ඉතින් මට අවශ්‍ය නම් මෙතනින් කෑෂ් අවුට් කරගන්න පුළුවන්. ඉතින් මේක එක දිගට යනවා. මම මේ හිමීට පෙන්නන්නේ ඔයාලට පැහැදිලිව පෙන්නන්න අවශ්‍ය නිසා. ඉතින් ඔන්න දැන් මේ 10 20ක් වුණා. ඔන්න 10 27ක් වුණා. 32ක් වුණා. ඉතින් මේ වගේ තමයි. ඉතින් ඔයාලට ඕනම අවස්ථාවකදී කෑෂ් අවුට් කරගන්න පුළුවන් මේකෙන්. ඉතින් දිගට බලන් ඉන්න එපා. මම නම් කියන්නේ දෙකෙන් තුනෙන් හතරෙන් වගේ අයින් වෙන්න. බලන්න දෙකට අඩු වෙනවත් කමන්නේ නැහැ. මොකද ලොස් එකක් යන්නේ ගියොත් එහෙම ඔයාලට කවර් කරගන්න බැරි වෙනවා. ඒක ලොකු ගණන් දැම්මොත් පොඩි ගණන් දාලා ඔයාලට අල්ලන් ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. මේවා ගොඩක් හොඳට මතක තියාගන්න මම වීඩියෝ එකම කියනවා. ඉතින් මේක ඔයා රිස්ක් කරන්න පුළුවන් මුදලක් විතර මේක ඩිපොසිට් කරන්නත් ඕනේ. ඔයා මේකට ණය වෙලා පොලියට අරන් එහෙම දාන්න එපා. රිස්ක් කරන්න පුළුවන් මුදලක් විතර මේකට දාන්න. ඔයාගේ වටින දේවල් විකුණලා එහෙම කවදාවත් කරන්න එපා. ඔය ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා රිස්ක් කරන්න පුළුවන් මුදලක් මේකට එකතු කරලා දාන්න. ඉතින් ඔයාගේ සැලරි එකෙන් 105ක් වගේ දාන්න. 105ක් 110ක් වගේ. ඊට පස්සේ ඒක අප් කරගන්න බලන්න. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ගේමක් ගහන ගොඩක් තියෙනවා. හරියට ප්ලේ කරොත් මැනේජ්මන්ට් එකට ප්ලේ කරොත් ගොඩක් අය මේකේ ගේම් ගහනවා. ඒ කියන්නේ හරියට ප්ලේ කරලා හොඳ ලුපෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ කරගන්න පුළුවන්. දවසකට විනාඩි 10ක් වගේ ඇතිනේ. ලොකුට එළියෙන් ඉන්න එපා. ඉතින් මම අර කිව්ව විදිහට ප්‍රොමෝ කෝඩ් කාලේ account හැදුවොත් මේ ෆයිල් එකේ තියෙනවා කියලා. මෙතන winning chance වැඩිමුත් හම්බෙනවා. ඉතින් දැන් ඔයාලට වෙන මුදල් වැඩි වෙනවා. ඉතින් ඔයාලට පේනවා දැන් මේ දාපු 10 ඩොලර් 10 48ක් වෙලා තියෙනවා. ඉතින් තවත් දිගට මල්ලන් හිටියොත් එහෙනම් පිපිරෙනවා. දැන් පහින් ගත්තනම් ඒ 10 ඩොලර් 50ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 3000 රුපියල් 15000ක් වඩටපත් වෙනවා. නමුත් දිගට මල්ලන් හිටියොත් එහෙම රතු පාටින් ඒක පිපිරුණා. ඒකෝට ඒ දාපු ඩොලර් 10 නැති වුණා. ඒක දැක් තමයි මේකේ තියෙන්නේ. මේ ගොඩක් ගේම් තියෙනවා. ඔයාලට ඇවිල්ලා ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ තව home page එකට ගිහලා මේ යට තියෙන sport කියලා. මෙතන sport කියන එක ක්ලික් කරපුවම මේකේ live match දැන් අද cricket match football volleyball ඕන match එකක් තියෙනවා. ඒ match ටික මෙතන පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ දිනන්නේ කවුද කියලා guess කරන්න. ඉතින් දිනන team එකට bet එකක් දාන්න පුළුවන්. match එකෙන් පස්සේ earn කරන්න පුළුවන්. අර game වලින් තරම් ලොකුවට හොයන්න බෑ. නමුත් මේකෙත් ගණක් හොයාගන්න පුළුවන්. මම recommend කරනවා හරියට management එකට මේ ඕනම එක play කරොත් ඔයාලට මුදල් හොයන්න හැකියාවක් තියෙනවා. ඉතින් හරියට ඩිපොසිට් කරගන්න මෙතඩ්ස් එකකින් විත්ඩ්‍රා කරගන්න පුළුවන් මේ මෙතඩ් එකම. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක ඔෆිෂියල් ප්‍රොමෝ කෝඩ් යූස් කරලා account හදන හැමෝටම මම කලින් කිව්ව විදිහටම ලොකු winning chance ලොකු වාසි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් account එක පරණ වෙද්දී මේ වාසි ඔක්කොම වාට මීට වඩා ලොකු ප්‍රමාණයකින් වැඩි කරගන්න හැකියාව තියෙනවා.